සාමාන්‍යයෙන් මානසික ආබාධ නැති අම්මලා වුණත් ප්‍රෙග්නන්සි කාලේ ඇති වෙන හෝමෝන් චේන්ජස් හින්දා ඒගොල්ලන්ගේ ඇන්සයිටි නැත්නම් බය ගතිය ඒවා හින්දා එයා ඉමෝෂනල් නැත්නම් සංවේදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම වැඩිපුර කඳුළු අඬන ස්වරූප ගතියක් එහෙම වගේ දේවල් එන්න පුළුවන්. ඒතර මේකෙදී ඊටමත් වැදගත් පවුලේ සහ ඒ ඥාතීන් ස්වාමි පුරුෂයා ඒ අම්මලා තාත්තලා එයාට අවශ්‍ය කරන සපෝට් එක දෙන්න. මොකද මේක අලුත් අත්දැකීමක් අම්මා කෙනෙකුට විශේෂයෙන්ම පළවෙනි තාවට මේ කම්බින අම්මා කෙනෙකුට යම් එන රෝග ලක්ෂණ නැත්නම් වමන යන එක අධික ලෙස වමන යන්න පුළුවන් සමහරවිට ඒවා එතකොට ඒගොල්ලන් අලුත් අත්දැකීම්. ඒතර අලුත් අත්දැකීම් එක්ක ඒ අම්මගේ ජීවිතේ පොඩක් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට එයාගේ මානසික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ගොඩක් සපෝට් එක අවශ්‍යයි ඒ වගේ අම්මලට. ගොඩක් ඒවට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒවට කතා බහ කරලා රිලැක්ස් කරලා ගොඩක් දේවල් විසඳ ගන්න පුළුවන්. ඒ ඊටමත් වැදගත් ඒ වගේ අම්මලට හිතනවා නම් මොන හරි වැඩිපුර සහයෝගයක් ඕනේ කියලා ඒකත් වැදගත්. මොකද සමහරලාට ඒ වගේ දේවල් අපි නොදැනුවත්වම ડિප්‍රෙෂන් තත්ත්වයකට නැත්නම් මානසික ડિප්‍රෙෂන් තත්ත්වයකට යන්න පුළුවන් අපි නිග්ලෙක්ට් කරොත්. ඒ කියන්නේ ඒවා ඉතාමත් වැදගත්.